පින් කරගන්න පින්වතුනි, පින් කරගන්න. දහම අහන්න, කුසල් අහන්න, ජීවිතේ අඩුපාඩු හදාගන්න. දූල පුතාලට කියන්නේ ඔයාලගේ ජීවිතේ එක්තරා ජීවිතේ කොටසක් බවට බද්ධ කරගන්න ධර්මය අහන එක. මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයේ ඔයාලට පුළුවන් විදිහට පිහිට ගන්න ආයේ මේ වගේ කාලයක් එන්නේ නැහැ. මේ වගේ ජනී ජනයා එකතු වෙලා බණ අහන කාලයක් ආයේ එන්නේ නැහැ. මේ අවසන්ක. මේක පහනක් නෙවෙන්න කලින් එළිය වැඩි වෙනවා වගේ එකක්. ආය අනාගතයට විහෙර විහාරවල බැඳෙන්නේ නැහැ. දුවේ පුතේ, උඹලගේ ජීවිතේ පින්නෙන් පුරවගන්නilla. නිවනම පතපල්ලා. අද මේ රැයක් පුරා බණ අහන පින, බුදුරජාණන් වහන්සේට අනද මොනදුට පැහැදුන පින, දහමේ වටිනාකම තේරුම් ගත්ත පින අපිට සංසාර දුකෙන් නිදහස් වෙන්නම හේතු වාසනා වේවා.